කත්නෝරුවේ හාමුදුරුවන්ට බයිනායිටකක් ඉන්නවා තම. හැබැයි බෞතරයක් ඒ හාමුදුරුවන්ට ලෙංගතුයි සා ලොකු රෙස්පෙක්ටයක් දක්වනවා. ජීවිතයට පන්සල්ට ගියේ නැති අයත් ඒ හාමුදුරුවන්ව බලන්නම පන්සල්වලට යනවා. මාස කීපයකින් උන්වහන්සේගෙන් බණ ලක්ෂ ගාණක් මිනිස්සු එකතු වුණා. ඉතින් මෙතනදී මම කතා කරන්නේ මොකද්ද උන්වහන්සේ මෙච්චර රෙස්පෙක්ට් එකක් ලබන්න කරේ. සහ ඒව කොහොමද ඔයා සාමාන්‍ය සමාජයේ ඉන්න මිනිසෙක් විදියට ඔයාගේ වටේ ඉන්න අයගේ රෙස්පෙක්ට් එක සහ ප්‍රසාදය ලබා ගන්න පාවිච්චි කරන්න කියලා. මතක තියාගන්න මම කතා කරන්නේ වැඩි මිනිස්සුන්ට නෝටිස් වෙන්නේ නැති ඒ හාමුදුරුවෝ ගාව තිබ්බ ලක්ෂණ. ඒවත් නැත්තම් ට්‍රේඩ්ස් ටිකක් ගැන විතරයි. නැතුව කරපු ස්පෙસિෆික් දේවල් ගැන නෙමෙයි. වෛරය පිට කරේ ජීවිතේ ඉස්සරලම කාත් එක්කද කේන්ති ඇති උනේ කාත් එක්ක ඉස්සරලම කේන්ති අපේ ජීවිතේ පිට කරේ කාත් එක්ක අම්මත් එක්ක ළමයි උදේට බත් එක දාලා ඉස්කෝලේට යන්න ඉස්කෝලේ යන ලාපු ගමන් දොර වහගෙන බුදිය ගන්න කණ්ඩ කිව්වට නොකා ඉන්න තාත් එක්කද කේන්තිය පිට කරන්නේ අම්මත් ඊළඟට කේන්තිය පිට කරන්නේ සහෝදර මේ තමයි පළ නිසා උන්වහන්සේට මිනිස්සු ලං වෙන්න බලපාපු ලොකුම හේතුව. තරුණය වෙල්ලා මොන විදිය ප්‍රශ්නයක් ඇහුවත් ඒ ප්‍රශ්නේ Tamanට වෙලා තියෙනවා වගේ උන්වහන්සේ උත්තර දෙනවා. සා ඒ ගැන කතා කරනවා. මාළුකු සංකීර්ණ උත්තර නෙමෙයි. හැබැයි ඒ මිනිස්සයාට තියෙන ප්‍රශ්නේ Tamanට තේරෙනවා සහ දැනෙනවා කියන එක ඒ හාමුදුරුවෝ සරල විදියට පෙන්눔 කරනවා. ඉතින් ඒකින් තමයි මිනිස්සුන්ට නිකන් දැනනවා හාමුදුරුවෝ ඔයාලගේ හිත කියවුවා වගේ. ඔයාලට පුළුවන් නම් ඒ වගේ ඔයාගේ වටේ ඉන්න මිනිස්සු ප්‍රශ්නයක් කියද්දි එකට හිනා නොවී අහන් ඉන්න. ඒක ඔයාටත් උන ප්‍රශ්නයක් වගේ කතා කරන්න. අනිත් අයට අහුම්කම් දෙන කැරක්ටර් එකක් වෙන්න. අනිවාර්යෙන් එයාලගේ රෙස්පෙක්ට් එක ලබන්න ඒක හේතුවක් වෙනවා. ඒ ප්‍රශ්න වලට උත්තර ඔයා හැමතිස්සෙම දෙන්න ඕනේ නෑ. ඉමෝෂනල් සපෝට් එකක් දෙනවා නම් ඒකත් සමහර වෙලේට හොඳටම ඇති. කත්නෝරුවේ හාමුදුරුවන්ට මිනිස්සු පිස්සුවට එන්න තවත් හේතුණු දෙයක් තමයි උන්වහන්සේ කතා කරන විදිය සහ ගැඹුරු වොයිස් එක. මේ ඇත්තත් එහෙම ළමයි දඟයි නම් අම්මලා තාත්තලා මොකද කරන්නේ? තදට ඉන්න. ඌවා දඩ ගොම්මඩ පින්නසො. මෝඩකම් මොනවාද? ළමයිට තදට ඉන්නේ. ඔය හොඳට අහන් හිටිය නම් තේරෙයි. එයා හැමතිස්සෙම කතා කරන්නේ හිමින් සීරුවේ හැම වචනයක්ම බර කරලා. මෙහෙම කතා කරන එකෙන් එයා ඒ හැම වාක්‍යයකටම වටිනාකමක් දෙනවා. අහන් ඉන්න කෙනෙක්ට සිංහල නොතේරුණත් කියන්නේ වැදගත් දෙයක් ගැන වගේ හැඟීමක් එනවා. ඉතින් මේක අනිත් පැත්ත. ඒ කියන්නේ ඔයා වේගයෙන් කතා කරන කෙනෙක් නම් මොකද්ද කිව්වේ කියලා අහන් ඉන්න අය ආය අහනවා නම් ඔයාගේ වචනවල එච්චර වටිනාකමක් මිනිස්සුන්ට නොතේරෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේකත් ඉන්ඩිරෙක්ට්ලි ඔයාට අනිත් අයගෙන් ලැබෙන රෙස්පෙක්ට් එකට බලපානවා. අනිත් අයට කතා කරන්න ඕන විදිය සහ ඒකෙන් මිනිස්සු ඔයා දිහා බලන හැටි වෙනස් වෙන විදිය ගැන වීඩියෝ දාන කෙනෙක් ඉන්නවා. කැමති නම් එයාවත් ටීම් බලන්න. ගැඹුරු වොයිස් එක ගැන කතා කරොත් ඔයාට උපතින් හමුණු වොයිස් එක ඔයාට සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න බෑ. හැබැයි ඒක තව ටිකක් ඔයාට වැඩි දියුණු කරන්න පුළුවන්. ඒවට වෝකල් එක්සර්සයිසස් කියලා දේවල් තියෙනවා. ඒවා ගැනත් මෙන්න මේ channel එකේ කියලා දෙනවා. ඒ වගේම සමහර තැන්වලදී ඔයා හඬ උස්පාත් කරන විදිය අනුවත් ඔයා කියන දේ දිහා මිනිස්සු බලන විදිය වෙනස් වෙනවා. උදාහරණයක් විදියට මෙතනදී මෙයා හයි පිච් එකකින් වාක්‍ය ඉවර කරන හැටි අහන්න. I've been studying communication for the last 10 years and I'm certain that I'm going to be able to help you solve all of your communication problems. දැන් low pitch එකකින්. I've been teaching communication now for the last 10 years and I'm certain I'm going to be able to help you solve all of your communication issues. What a crazy difference. ඒ දේවල් වලට අමතරව කත්නෝරුවේ හාමුදුරුවන්ගේ තවත් ට්‍රේට් එකක් තමයි බොඩි ලැන්ග්වේජ් එක. එයා හැමතිස්සෙම මූණෙන් හිනාවෙන් සහ අත්තලින් එයා කියන දේවල් අඟවනවා. එක එක විදිහේ ඉමෝෂන්ස් කිසි පැකිලීමක් නැතුව බොඩි ලැන්ග්වේජ් එක කරා පෙන්වු කරනවා. මේකත් ඉන්ඩිරෙක්ට්ලි මිනිස්සු කෙනෙක් දිහා බලන විදිහ වෙනස් කරනවා. හැබැයි සමහර අය කැමති ටිකක් නන් චැලන්ජ් විදියට. ඒ කියන්නේ කිසිම ඉමෝෂන් එකක් පෙන්නන්නේ නැතුව ඉන්න. ඔයා ඒ වගේ නම් එහෙම ඉන්න එකේ අවුලක් නෑ. හැබැයි එහෙම ඉද්දි සමහර වෙලෙට අනිත් අය ඔයා ලොකු සීන් එකේ ඉන්නවා කියලා වැරදි අදහසක් ගන්න පුළුවන්. ඉතින් අවශ්‍ය තැන්වලදී ඔයාගේ ඉමෝෂන්ස් පෙන්නන්නත් අනවශ්‍ය තැන්වලදී ඒවා හංගන් ඉන්නත් ඔයාට පුළුවන් වෙන්න ඕනේ. එතන